අද අපි හැමෝම ජීවිතේ යනවා, දුවනවා. කෙනෙක්ට වෙඩි දියුණුවක් අවශ්‍යයි, තව කෙනෙක්ට සල්ලි, ගෙදර, වාහන, ගෞරවය. නමුත් කවදාවත් අපි විමසා බලලා තියනවද අපේ ජීවිතේ අරමුණ මොකද්ද? අපේ ජීවිතේ අරමුණ මොකද්ද? අල්ලාහ් තාලා අපට මේ ජීවිතය දුන්නේ විනෝද වෙන්නද? නැත්නම් කාලය විවෘත කරන්නද? නැහැ. අල්ලාහ් අපට ජීවිතේ දුන්නේ ඔහුව සතපන්න, ඔහුගේ ආදේශයන්ට යටත් වෙන්න, අන්තිමේදී ජන්නත ලබා ගන්න. අල්ලාහ් කුර්ආනයේ කියනවා මම මගේ බන්දුවන්ට ජන්නත සදාකාලික නිවාසයක් ලෙස සකස් කරලා තියෙනවා. එතන දුක් නැහැ, බිය නැහැ, රෝග නැහැ, කඳුළු නැහැ. එතන අල්ලාහ්ගේ ආදරය පමණක් තියෙනවා. නමුත් අද අපේ බොහෝ දෙනාගේ අරමුණ ලෝකේ සතුට, ලෝකේ අභිමානය. ඒත් ඒ සතුට తాවකාලිකයි. අල්ලාහ් අමතක කරලා ලෝකයේ පසුපස දුවන එක අන්තිමේදී අපේ ආත්මාව අභිමි කරන එකක්. අල්ලාහ්ගේ පණිවිඩය ඊටා පැහැදිලි. මෙම ලෝකය తాවකාලික විනෝදයකි. නමුත් ජන්නත සදාකාලිකයි. ඒක නිසා හිතන්න, ඔබේ ජීවිතයේ ආරමුණ ජන්නත නොවේ නම් ඔබ යන්නේ කොහෙද? අල්ලාහට ආදරය කරන්න, නියම නමස්කාරය කරන්න. අල්ලාහ් අපට හැමෝටම ජන්නත ලබා දෙන පාර පෙන්වා දෙනවා වේවි. ඒ මාර්ගයේ අතහැරෙන්න එපා. ජීවිතයේ ආරමුණ ජන්නත.